ජුහි චෞලා කියලා කියන්නේ අපි හැමදෙනෙක්ම වගේ ආදරයෙන් වැළඳගත්ත 90 දශකයේ ඉන්න දක්ෂ සුරුපිනියක්. මේ විදිහේ ඇයට මොකද වෙලා තියන්නේ? ඇය විරූපී වෙලාද? ඔව්. මගේ සිනහව කැත වුණේ සැත්කමක් හේතුවෙන්. මම නව යොවුන් වියේදී මගේ නාසයේ හැඩයට වෛර කළා. ඉතින් මම රූපලාවන්‍ය ශල්‍ය වෛද්‍යවරයෙක් ළඟට ගියා. එයා කිව්වා එයාට නහයේ අස්ථි ගැනීමක් කරන්න වෙයි කියලා. මම බය වුණා. ඒත් මම වගේ නහයේ පිහිටීමට එතරම් කැමති වුණේ නැහැ. ඒ නිසාවෙන් මම කියන්නේ ඔබේ රුව ඔබට පරිපූර්ණ නැත්නම් එය ඒ අයුරින්ම තබා ගත යුතු බව මම කියන්නේ නැහැ. ඔබට හැකියාව තිබේ නම් රූපලාවන්‍ය ශල්‍ය වෛද්‍යරයෙක් හමුවන්න. එය ඔබේ පුද්ගලික තේරීමක්. ඔබට ඔබේ රූපය ගැන තීරණ ගැනීමේ අයිතිය තියෙනවා. ඔබට වඩාත් හොඳ පෙනුමක් ලබා ගැනීමට අවශ්‍යයි නම් ඔබ ඒ කරන්න. නමුත් සිදු කරන දේ පිළිබඳ හොඳ අධ්‍යයනයකින් පසුව එය සිදු කරන්න. මම මේ මෑතක මගේ මුහුණේ රැලි ඉවත් කරන සාමාන්‍ය සැක්කමකට මුහුණ දුන්නා. එය ඕනෑම කෙනෙකුට කරන්නට පෙළඹෙන දෙයක්. නමුත් ඒ මට අසාත්මික වුණා. ඒ නිසාවෙන් මගේ මුහුණේ පැත්තක් අකර්මණ්‍ය වූ අතර මගේ ස්නායු දුර්වල වුණා. අදටත් මම සිනාසන විට ඒ වූ අසාත්මිකතාවයේ ප්‍රතිඵල පවා පේනවා. නමුත් එය සුව වෙමින් පවතිනවා. ඒ නිසා කවදාවත් ප්‍රමිතියක් නැති අධ්‍යයනයක් නොමැතිව මුදල් තිබූ පමණින් රූපලාවන්‍ය සැත්කම් කරන්න එපා. එය ඔබව සහ ඔබේ පෞරුෂය විනාශ කරાવી. ඔබේ තියෙන සුන්දරත්වයත් ඔබට අහිමි කරන්නට ඒ දේවල් වලට පුළුවන් කියන දේ ඔබ තරයේ මතක තබා ගන්න. මේ විදිහට කියන්නේ ජනප්‍රිය බොලිවුඩ් තාරකාව ජුහි චෞලා. බොම්බායේ පිහිටි වෛද්‍ය ජමුනා පායිගේ සම රැකවරණයේ සායනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් 2013 වසරේදී තමයි ජුහි විසින් මේ ප්‍රකාශය සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් අපිට ආයෙත් මතක් කරන්න තියෙන්නේ ලංකාවේ ඉන්න පුරුෂයන්ට ස්ත්‍රීන් මේ හැමදෙනාම රූපලාවන්‍ය ගැන වද වෙද්දී රූපලාවන්‍ය සැත්කම් වලට භාජනය වෙද්දී ඊටමත්ම හොඳ අධ්‍යයනයකින් ඔබ ඒ දේ සිදු කර නොගත්තොත් එහෙම ඔබගේ මුදල් පමණක් නෙමේ ඔබේ තියෙන ඔබේ දැනට පවතින සුන්දරත්වය පවා ඔබට අහිමි වෙන්නට පුළුවන් කියන කාරණාව. ඉතින් අපි මතක් කරනවා පරින්න පෙර සිතා බලන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. මොකද සමස්ත රටක් ලෝකයක් ජයග්‍රහණය කරගත්ත ඒ සුන්දරත්වය පවා ඔබ සුන්දරත්වය වැඩි කර ගැනීමට ගිහිල්ලා අහිමි වෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම මහා විනාශකාරී දෙයක්. ඉතින් ඒකට හොඳම උදාහරණයක් තමයි ජුහි චෞලා කියලා කියන්නේ. ඇගේ සුන්දරත්වය ඇය විසින්ම මකා දමාගෙන තිබුණා. නමුත් මේ වන විට ඇය බොහෝ දුරට සුවපත් පත් වෙමින් තියෙනවා කියන කාරණාව අපි දැන් දන්න කාරණාවක්. ඉතින් වීඩියෝ එක ගැන ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ? මේ වගේ සැත්කම් ගැන ඔයගොල්ලන්ටත් ලොකු අදහසක් ඇති, ගොඩක් දේවල් කියන්න ඇති. ඒ වගේම ජුහි චෞලා ගැන ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ? ඔයගොල්ලෝ ජුහි චෞලාගේ ආදරය කරන, ආස කරන සිනමාවේ ආස කරන මූවිස් ෆිල්ම්ස් මොනවාද කියලාත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් විදිහට ඉදිරිපත් කරන්න අමතක කරන්න එපා. සත්‍යගවේෂක TV අපේ YouTube නාලිකාව ඔයගොල්ලෝ තවම subscribe කරලා නැත්නම් අපුව මේ වෙලාවේ subscribe කරන්න කියලා අපි ඕගොල්ලන්ට ආදරෙන් මතක් කරනවා. ස්තුතියි.